ආයුබෝවන් සුබ දවසක් කළා සියලුම දෙනාට. ඉතින් මේ දවස්වල තියෙන ලංකාවේ අයහපත් කාලගුණයත් එක්ක ගොඩක් දෙනෙක් පීඩා විඳින්න තමයි ඉන්නේ. ඒගොල්ලන්ට අපි සැමෝම ඉතින් ඒක හා සමානයි අපිත් එහෙමයි. මේ தත්ත්වය පහ වෙලා ගිහිලා ඉක්මනින්ම යථා තත්ත්වයටපත් වෙන්න කියලා ඉස්සරහම මම ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඉතින් මම ඒ අතරේ මේ වෙලාවේ ගෙදරට වෙලා ඉඳගෙන කරන්න පුළුවන්. ඔයාලා දැන් සුවඳ කියාවක් කරන්න හිතාගෙන ඉන්නවා නම් මොකද්ද කරන්න කියලා හිතාගන්න බැරි මට්ටමක ඉන්නවා නම් එයාලට නිකම් හිතට යමක් ගන්න දෙයක් තමයි මම ඔයාලට කියලා දෙන්නේ. මේ දවස්වල වැස්ස ගෙදරට වෙලා ඉන්නේ. ඒ හින්දා මේ තමයි හොඳම කාලය. මම මේ වගේ දෙයක් පටන් ගන්නවා කියලා හිතන්න පුළුවන් කාලයක්. ඒත් මොනවද මං කරන්න කියලා හිතාගන්න බැරි අය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට මම මාතෘකා ගොඩාක් ගෙනාවා. එක එක පැති වලින් මේ ඔයාලට හැකියාවක් තියෙන පැත්තකින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. හැකියාවක් තියෙන එක එළියට ගන්නෙ නැතුව ඉන්නවා. ඉතින් එහෙම එපා. මේ දවස්වල ටිකක් විතර ගන්න අපි වැස්ස ඉවර වෙනවත් එක්කම යම්කිසි දෙයක් පටන් ගන්න පුළුවන්. ඒ අතරින් මම ගොඩක් තිබ්බ නිසා ටිකක් පොඩි සටහනක් දාගත්තා. ඉතින් ඔන්න බලමු කොහොමද ඔයාලට තියෙන අයිඩියාස් ටික කියලා. ඉතින් ඉස්සෙල්ලාම මම කියන්නම්. ඊට පස්සේ ලැන්ග්වේජ් දන්නවනම් භාෂා පරිවර්තනය කරලා දෙන්න පුළුවන්. පොඩි මුදලක් අය කරලා. මොකද අපි ගොඩක් දෙරට අපේ සිංහල භාෂාව විතර ගොඩාක් දෙනෙක් දන්නේ. ඉතින් දන්නේ නැති අයට භාෂා පරිවර්තකයෙක් ලෙස වැඩක් කරන්න පුළුවන්. ඊට පස්සේ දිවා සුරකිම් මධ්‍යස්ථානය සහ පෙර පාසල් කියන දෙකම එක්කෙනෙකුට කරන්නත් පුළුවන්. මොකද පෙර පාසලත් එක්කම තමයි දිවා සුරකිම් මධ්‍යස්ථාන බොහෝ දුරට යන්නේ. එතන දෙකක් පෙර පාසල් වලට වෙනමයි දිවා සුරකිම් මධ්‍යස්ථානයට වෙනමයි අය කිරීම කරනවා. ඉතින් ඔයාලට දෙකම පටන් අරන් එකහ කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේම තමයි වැඩිහිටියන්ගේ රැකවරණ මධ්‍යස්ථාන තියෙනවා. අපි කියන වැඩිහිටි නිවාස කියලා ගොඩක් අය දන්නේ. ඉතින් ඒ තැන් වලට රාජ්‍ය අනුග්‍රහය ඇතුව කරගෙන යන්න පුළුවන්. ඊට අමතරව ඒ වගේ තැන් වලට පිටින් උනොත් පින් ඇත්තෝ දානෙ දෙන්න බාර ගන්නවා. ඉතින් ඒ වගේ මධ්‍යස්ථානයක් පටන් ගන්නත් පුළුවන්. ඊට පස්සේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන්න පුළුවන්. ඔයාලටම කියලා වාහනයක් තියෙනවා නම් ගොඩක් පහසුයි ලේසි. ඊට පස්සේ විසිතුරු තිලිනපත් ලස්සන ඩෙකොරේෂන් දාලා කරන අය ඉන්නවා. ඒ වගේ නිර්මාණ කරන්න හැකියාවක් තියෙන අයට පුළුවන් ඒ වගේ දෙයක් කරන්න. ඊට පස්සේ සහල් නිෂ්පාදනයේ එක එක වර්ග තියෙනවා. ඖෂධය විදිහට පාවිච්චි කරන සහල් වර්ග තියෙනවා. ඒ වගේ සහල් වර්ග පටන් ගන්න ග්‍රෑම් 500 කිලෝ එකේ වගේම පැකට් හදලා දෙන්න පුළුවන්. ඒ වගේ ඒවත් ඔයාලට අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ගෙදරට මුණත් ගිහින් දෙන්න පුළුවන්. ඔයාලගේ අවට ඉන්නවනම් බයිසිකල් ඒ වගේ ලොකු බර ඒ වගේ හාල් ගොඩක් ගන්නෙ නෑනේ. පොඩි ප්‍රමාණයක් ගන්න. ඉතින් ඒ වගේ දෙයක් ගිහින් දීලා අමතර මුදලක් හොයා ගන්න පුළුවන්. ඒ වගේම ධාන්‍ය වර්ග, කුළු බඩු වර්ග, මුංගට කව්පි නෑ මුංගට කුරක්කන් වගේ දේවල් තමයි ධාන්‍ය වගේ පිටි වලට ගන්නෙ. දැන් නම් ඉතින් අර ඒ වගේනුත් හදනවා. සමහර මං දැකලා තියෙනවා කව්පියුනුත් කැවුම් හදනවා. මුං කැවුම් වගේ જાති. ඒ වගේ නිෂ්පාදන කරලා අලෙවි කරන තැනක් හදා ගන්න පුළුවන්. මේ වගේ දේවල් ගෙදර ඉඳන් කරන්නත් පුළුවන්. මොකද අපි දැන් මේ වගේ දේවල් ගන්න ටවුමට යන්න ඕනේ. එතකොට තමන්ගේ ගමේ කරගත්තාම ගමේ අය දෙන්න හුරු වෙනවා. ඊට පස්සේ ඉදල් කොසු එතකොට පොල්කටු හැඳි ඒ වගේ දේවල් එකිනෙකට කරන්න පුළුවන්. දැන් ඒ වගේ දේවල් උත් කරගෙන යන ප්‍රමාණය අඩුයි. ඒක නිසා දැන් ප්ලාස්ටික් ඒවනේ ඉල්ල තියෙන්නේ. කොසු ඉදල් කොසුත් තියෙන්නේ ප්ලාස්ටික් වලින් ඇවිල්ලා මිට විතරයි තියෙන්නේ. ඒ වගේ ඔයාලට හදන්න පුළුවන්. කොහොම භාවිතා කරලා හදන්නත් පුළුවන්. ඊට පස්සේ ඇඳුම් මැසීම සහ නිමි ඇඳුම් වෙළඳාම පටන් ගන්න පුළුවන්. ඔයාලට ඔයාලගේ ඇඳුම් අහන්නත් පුළුවන්. නැත්නම් නිමි ඇඳුම් ගෙනල්ලා විකුණන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් කරන්න පටන් ගන්න. ඊට පස්සේ රූපලාවන්‍ය විශේෂයෙන්ම ඔයාලට සාර්ථක දෙයක් කියලා මම හිතනවා. තරුණ ගැහැණු ළමයින්ට මේක අනිවාර්යෙන් කරන්න පුළුවන්. මොකද මේ දවස්වල හැමෝම වගේ තමුන්ගේ රූපය ගැන හිතලා ඒ පැත්තට නැඹුරු වෙලා ඉන්නවා. ඉතින් හොඳ ආදායමක් තියෙන දෙයක් තමයි රූපලාවන්‍ය කටයුතු කියන්නේ. ඊට පස්සේ කෙටි කෑම වර්ග වලට කරන්න පුළුවන්. මේ දවස්වල තියෙනවනේ මුට්ටි කේක් තියෙනවා, වටලප්පන් තියෙනවා. ඉතින් ඒවා අරන් යාලා ඩිලිවරි යනවා. වාහනේ අරන් තැන් වලට. ඉතින් ඒගොල්ලෝ එන දවස් කොහෙට දෙන්නේ කියලා කියනවා. ඒ වගේ වැඩසටහන් කරන්නත් පුළුවන්. ඊපස්සේ
පාරායිනිකයක් තියෙනවනේ සිල්ලර කඩයක් දාගන්න පුළුවන් ගොඩක් හොඳයි. පාරායිනික වගේ නම් හරි ලේසි. ඉතින් මේ වගේ දෙයකට ඊට පස්සේ සම්භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන්. ඉතින් ඒවට හැකියාවක් තියෙන කෙනෙකුට වගේ පුළුවන්. ඒවට නැඹුරු වෙන්න. විසිතුරු භාණ්ඩ මේ දවස්වල යනවා මල් බොකේ. මල් බොකේ අර gift එකට දෙන්න මල් බොකේ සහ ටේබල් ප්‍රතියන් ලස්සන ලස්සන ඒවා තියෙන මල් වාස් වගේ ඒවා. ඉතින් ඒ වගේ ඒවා වලට කරන්නත් පුළුවන්. මේවා වලට සීටු ක්‍රමයට හඳුන්වා දෙන්නත් පුළුවන්. අර මල් බොකේ එක නම් නෙමෙයි අනිත් මල් එක ටේබල් උඩින් තියන්න පුළුවන් එක සීටු ක්‍රමයට දෙන්න හදා ගන්නත් පුළුවන්. ඊපස්සේ වෙස් මුණු හා කැටයම් එක නම් තියෙනවා ඒකට ආවේනික පැත්තක්. ඉතින් ඒගොල්ලන්ට ඒක කරගෙන යන්න පුළුවන්. පින්තාරු කලාවත් කරගන්න පුළුවන්. ව්‍යාපාර සැලසුම්කරණයට දැනුමක් තියෙන කෙනෙකුට ඒ ගැන කියලා දීලා කරන්නේ කොහොමද කියලා ඒකට මුදලක් හොයා ගන්න පුළුවන්. අමතර ආදායමක් වශයෙන් මේව පටන් ගන්න පුළුවන් ඔයාලට. තව ප්‍රධාන රැකියාවක් කරගන්න ගමන් ඊට පස්සේ ගෙවතු අලංකරණය නම් ඒකටත් ඉන්නවා මං හිතන්නේ කොටසක් ඉන්නවා. ඊට අමතරව ඔයාලටත් හැකියාවක් දෙනවා නම් ගිහින් තනකොළ ටිකක් කපලා දීලා පිට දියල්ලලා මල් හදලා ලස්සනට කරලා දෙන්න පුළුවන් නම් ඔයාලට පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ මැටි භාණ්ඩ වලින් වළම් පිඟන් හදනවා ගුරුලේත්තු ඒ වගේ දැන් අලුත් ඒවා තියෙනවා හදනවා කට්ටිය. ඉතින් ඒ වගේ ඔයාලටත් ඒකටත් දැනුමක් ඕනේ. ඉතින් දැනුම තියෙනවා නම් දැනුම නැත්නම් දැනුම ලබා ගන්න පුළුවන් නම් ඔයාලටත් පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ රෙදි සෝදන සබන් වර්ග සහ සබන් කුඩු වර්ග කරන්න පුළුවන්. සිමෙන්ති ඊට පස්සේ බ්ලොග්ගල් කරන්න පුළුවන්. ඒ වගේ තව සිමෙන්ති වලින් තියෙන නොයෙකුත් වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් ඒ වගේ ඔයාලට ඉස්සෙල්ලා එකක් පටන් ගන්න. ඊට පස්සේ ඉතින් දියුණු වෙලා යන ගමන් තව තව ඒවා එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ කිරි ආශිත නිෂ්පාදනය කරන්න පුළුවන්. මුදෝපු කිරි, යෝගට්, කිරි පානය ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඊට පස්සේ පැණි රස පුහුල් දෝසි වගේ පුහුල් දෝසි එතකොට පුහුල් දෝසි හදන්න පුළුවන් ගස් ලැබු පැණි කොමඩු වගේ જાතිනුත් හදන්න පුළුවන් දැන්. මේ වගේ හදන්නත් පුළුවන්. අයිස් පැකට් වගේ දේවල් කරන්න පුළුවන්. මේ දවස්වල ටිකක් වැස්ස හින්දා කරන්න බෑ. උනට මේ දවස්වල සැලසුම් කරලා තියාගන්න ඔයාලා කරනවද මොනවද කරන්න කියන එක. ඊපස්සේ චට්නි වර්ග පුළුවන්. තල කැරලි. ඊපස්සේ කාන්තා පාවහන් කරන්න පුළුවන්. ඒකටත් හැබැයි දැනුමක් ගන්න ඕනේ. කෝස් එකක් කරන්න ඕනේ. සර්ටිෆිකේට් එකක් ගන්න ඕනේ. ඒ වගේ දේවල් ඔයාලට කරන්න අවස්ථාව තියෙනවා ඉතින්. ඊට පස්සේ හදන්න පුළුවන් ඉතින් මදුරු දැල් මහන එක, පපඩම් නිෂ්පාදනය, නැවුම් තෙල් වලගේ පොල් වතු තියෙනවා නම් ඒ වගේ පොල් අරගෙන ඒව කරන්න පුළුවන්. ඊට පස්සේ මාස්මෙලෝස්, ලුණු දෙහි තියෙන කාලෙට ලුණු දෙහි දාලා තියාගන්න පුළුවන්. මේව හැමදාම කරන්න ඕනේ. පාර්ට් ටයිම් එකක් වශයෙන් කරන්න පුළුවන් ඒවා තමයි තියෙන්නේ මේ. ලියුම් කවර නිෂ්පාදනය, ඊට පස්සේ රටහුණු කියන චෝක් කියන්නේ අන්න ඒව හදන්න. ඊට පස්සේ කජු මද එක කරන්න පුළුවන්. කුරුඳු වගාව කරන්න පුළුවන්. ඔයාලට දැන් ගොඩාක් දෙනෙක් කුරුඳු වගාවට නැඹුරු වෙලා ඉන්නවා. ඊට පස්සේ මාළු ඇඹුල් තියල් දාන එක. ඊට පස්සේ දැන් තියෙනවා ටින් කරන ක්‍රමයක්. මාළු ඇඹුල් තියල්, පොලොස්, අච්චාරු ඒ වගේ දේවල් ගොඩක් ಜಾති තියෙනවා ටින් කරන ඒවා. ඒ සම්බන්ධව වැඩිදුරට කරලා ඒ තැනට එන්න පුළුවන්. හඳුන් කූරු නිෂ්පාදනය, ඊට පස්සේ පොලිතීන් බෑග්, වෙල්ඩින් වැඩ දන්න අයට වෙල්ඩින් වැඩ කරගෙන යන්න පුළුවන්. ටීවී ඇන්ටනා නිෂ්පාදනය කරන්න පුළුවන්. ඊට පස්සේ මල්ටි වගේ දේවල් ඒවත් කරන්න පුළුවන්. අපේ මල්ටි විඩියෝකුත් දාලා තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය දේවල් ඔයාලට කරගෙන විකුණ ගන්න පුළුවන්. ඊට පස්සේ පින්තූර රාමු කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ ස්පයිසස් මිරිස් කුඩු තුන පහ වර්ග ඒව කරන්න පුළුවන්. ඊට පස්සේ ටේබල් ක්ලොත් මේස රිදි ලස්සනට ඔයාලට හදන්න පුළුවන්. රිදි ගෙනල්ලා මහලා හැඩ දාලා ඒව වැඩි කරලා ඔයාලට දෙන්න පුළුවන් වැඩි ගානකට. ඊට පස්සේ වෙබ්සයිට් හදන්න පුළුවන් අයට වෙබ්සයිට් හදලා දෙන්න පුළුවන් ගානක් අය කරලා. ඊට පස්සේ බතික් නිෂ්පාදනය මේ දවස්වල ඉහළින්ම තියෙනවා. ඉතින් මේ බතික් නිෂ්පාදනයට නැඹුරු වෙන්න ඒකටත් කෝස් එකක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. නැත්නම් ටිකක් ගන්න දැනුම අමාරුයි. ඊට පස්සේ ප්ලාස්ටික් ටී බඩු දෙක කරන්න පුළුවන්.
බෙඩ් ෂීට් කොට්ට උර දෙක ඔයාලට මහලා දෙන්න පුළුවන් රෙදි ගෙනල්ලා. එතනත් ලාභයක් තියෙනවා ඔයාලට හොඳට. ඊට පස්සේ ගෙවතු අලංකරණය. ඊට පස්සේ රස කැවිලි නිෂ්පාදනයක් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් ಜಾති තියෙනවා ඔයාලට මේ කී සියලුම දේවල් ගැන චුට්ටක් ඔයාලා හිතලා ඔයාලටත් කරන්න පුළුවන් දෙයක් අනිවාර්යයෙන්ම තියෙනවා. නැත්තේ නැහැ ඉතින්. ඉතින් මේ වගේ දෙයක් අනිවාර්යෙන් පටන් ගන්න හිතට තියාගන්න මේ වැස්ස ඉවර වෙනවත් එක්කම මම මේ වගේ දෙයක් කරනවා කියන තැනට එන්න. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්නත් අමතක කරන්න බෑ. මොකද ඔයාලගේ වටිනා කියන කමෙන්ට් එක ගොඩක් වැදගත්. එකකින් හදාගන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මේ වෙනකම් මගේ channel එක subscribe කරපු සියලුම දෙනාට බොහොම ස්තුතියි. ගොඩක් පිං. ඒ වගේම subscribe කරලා නැති අයත් හරියටම subscribe කරලා උදව්වක් කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් මේ වගේ තවත් වටිනා කියන වීඩියෝ එකක් එක්ක ඉක්මනින් මෙන්නම් ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.